මෙන්න තමයි අපේ ගෙදර තිබ්බේ. මෙතන ෆොටෝ එක මම පෙන්නන්නම්. මෙන්න මේ ගල්ගොඩි. මෙන්න මේ ගල්ගොඩේ තිබුණේ මේ වගේ යන්නත් බයයි. මොකද මේ ඔක්කොම පිළිච්ච එක අඩි 6-7ක් ගැඹුරයි. මෙතන තමයි ගෙදර තිබුණේ. දැන් තව ගෙදරක් තියෙනවා උඩෙන්. දැන් යන්න ඕන කොහමද? මේ අපේ මෙතන ගෙදර টয়ලට් එක විතරක් තියෙනවා. ඒක තියලා තියෙනවා මම නෝ මොකුත් නෑ. ආතම් ගිහිල්ලා තියෙනවා. මේ යනවා. එහෙන් වහින්න ඕනේ මේක. දැන් මේ යන්නේ ඊළඟ ගෙදරට. ජීවත් වෙලා ඉස්සි ගෙදර මේ තියේ. අත්තම නාලකු ගල් ඇවිල්ලා දෙන්නේ. මේ වයරයක් තියෙනවා මගේ. එල්ලලා තියෙන්නේ මේක අපිට අවදානම් මම මේ වෙලාවේ මෙතන ඉන්න එක. ඒ හින්දා වීඩියෝ එක මම වෙන පැත්තකට යොමු කරනවා. මේ ඇවිල්ලා ඉන්නවා අපේ මයිත් එක්ක තනියම එන්න බැරි තැනක ඉන්නේ. අප දරුවෝ දෙන්නෙක් ආවා. මේ තමයි ඉන්න. තව දුරින් පේනවා මේ වෙලාවේ ගලක් තියෙනවා. උඩට මතුනා හරි. අර මිනිස්සු එකට වෙන්න බැරුව මේ මෙතනින් එකට වෙන්න බැරුව අනාථ වෙච්ච මිනිස්සු. මම තියාගෙන අපි ඇරෙට යන්න ඕනේ දැන්. මගේ සෝනිකයක් වෙනවා මේ ගෙදර ඉරුවේ මගේ බල්ලා තමයි මේ. හරි. නෑ අපි කාටවත් කිසිම ජීවිත අනුතරක් නෑ. ඒ වුණත් අපි ගෙවල් දොරවල් අපි යනකොට අර යන්නේ අපි ජීවිත බේරුණා. බලමු අපි මේ එන අපි කොහෙද යන්නේ කින්නමද පොඩ්ඩක් ආලා. මොනවද? ප්ලේන් එකක් එන්නේ මේ යන කොහෙද යන්නේ? ඔව් ගාක්ක මේ මොනාරි කරා අපි මෙතන ඉල්ලමක් දැම්මයි ඒක බහින්න පුළුවන් විදියට.
යන්න ඕනේද? ඈ? මෙහෙන් යන්න බෑ. මේ ඔක්කොම එරෙනවා. මේ ඔක්කොම පිළිච්ච පත දෙන්නේ. පිළිමං එමීඩියා. නෑ. ගිහලා. ඔන්න මම වීඩියෝ එක ඉවර කරනවා මේ වෙලාවේ. වෙන්න තිබ්බේ දේවල් වුණා.